ඔබේ ස්වාමීන්ද ගුරුදේවයන්ද වන මම ඔබේ පාද සේදුවේ නම් ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතුය. මා ප්‍රේමාන්තයනේ අද දවස මහා බ්‍රහස්පතින්දා දවස කතෝලිකයෝ විදිහට දෙස්වාමින් වහන්සේගේ අන්තිම රාත්‍රියේ භෝජනය ඒ වගේම උන්වහන්සේගේ දුප්‍රාප්තිය සමරන්නට සූදානම් වෙන දවස. තමන්ගේ ගෝලයෝ තමන්ව ප්‍රතික්ෂේප කරනවා දාලා යනවා එක ගෝලයෙක් තමන්ව පාවා දෙනවා කියලා මේ හැමදේම උන්වහන්සේ දැනත් ඔවුන්ට අවසානයේ දක්වාම උන්වහන්සේ ප්‍රේම කළා. ඔවුන්ට උපරිමයෙන්ම සැලකුවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඔවුන්ගේ පාද සෝදලා ලොකු ආදර්ශයක් දෙනවා. ඒ කාලේ ගෙදර වැඩ කරන සේවකයෙක් වහලෙක් තමයි ගෙදර අමුත්තන්ගේ කකුල් හේදුවේ. හැබැයි ගෙදර ස්වාමියා කවදාවත් කාගවත් කකුල් හේදුවේ නැහැ. නමුත් ජේස්වාමීන් වහන්සේ මේ ගෝලයන්ගේ ප්‍රධානියා වුණත් උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගේ පාද සෝදලා බොහොම නිහතමානී ආදරේ ආදර්ශයක් උන්වහන්සේ දුන්නා. උන්වහන්සේ කළා වගේ නිහතමානී ජීවිත ගත කරන්න කියලා. මා අම්මේ තාත්ති දුවේ පුතේ ජේස්වාමීන් වහන්සේ හැම මොහොතකම තමන්ගේ ජීවිතේ බොහොම නිහතමානීව ගත කරා. ආදර්ශමත්ව ගත කරා. උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනවා පාවා දෙනවා කියලා දැනත් ඒ අයට ආදරය කළා. එහෙනම් ඔබේ මගේ ජීවිතේ ඔබට මට රිද්දන අපිව ප්‍රතික්ෂේප කරන අපිව හෙලා දකින අය අඳුරගෙනත් දැනත් අපිට පුළුවන් ද උන්ට සුබපතන්න. අපිට පුළුවන් ද උන්ට සමාව දෙන්න. අපිට පුළුවන් ද උන් එක්ක හොඳින් ආශ්‍රය කරලා කතා බහ කරලා ඉන්න. ඒක ලොකු අභියෝගයක්. හැබැයි දෙස්වාමීන් වහන්සේ අපිට ප්‍රථමයෙන් උන්වහන්සේ හැම දෙයක්ම කරලා අපිට ආදර්ශයක් දුන්නා. තමන්ව පාවා දෙන කෙනාගේ පවා කකුල් හොදලා උන්වහන්සේ අපිට ආදර්ශයක් දුන්නා නිහතමානී වෙන්න, රිද්දන කෙනාට පවා ආදරය කරන්න කියලා. උන්වහන්සේගේ ආදර්ශය ලබාගෙන අපිට උන්වහන්සේගේ අඩිපාරෙම යමු. ඔබට ජේසුස් පිටයි.